සභාව අමතා තමන්ගේ දේශනේ පවත්වන්නේ බොහොම සුදුයි. සුබ සන්ධ්‍යාවක්. තමසලකවම මාසාමේදී අද මේ මාසික විශේෂ දේශනික ආරාධනා කෙනෙක් පිළිබඳව කෙටි දැක්වීම. අතනතුරු සුදිවන්ත වෙනවා. ඒ වගේම හැඳින්වීම කළ විජේ සමරසිංහ මහතාට මගේ සුදිය පිළිගන්නවා. ඇත්තටම මේ කතා බහ අවුරුදු ගානක් තිස්සේ කරගෙන ගිය කතා බහක් ඇත්තටම. අපි දැක්කා මේ සමාජය කොහොමද නිරෝගීකම පැත්තෙන් එහෙම නැත්නම් රෝගාබාධ පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් පසුගිය දශක කීපේ සිදුවන වෙනස්කම් ටික. ඒකට මේ වෙනස්කම් වලට විසඳුමක් නැතුව ඒක තවදුරටත් බරපතල වෙන ආකාරය. අවුරුදු 20ක් 30ක් තිස්සේ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව විවිධ ආකාර වලින් දැනුවත් කිරීම කරා. ඒ වගේම අපි දැක්කා මේ දැනුවත් වීම ඔස්සේ යම් කිසි විදියක හොඳ යහපත් විදියට ජීවන රටාව වෙනස් කරගත්ත දරුවන් මව්වරු පියවරු වගේ හිතවන්තයි. අනිත් පැත්තෙන් ඒ තියෙද්දි අනිත් පැත්තටම ගිය කොටසකුත් අපි දැක්කා. දැන් අද අපි ඉන්න තත්ත්වයෙන් වාක්ම කනගාටුදායකයි. ඉතින් මෑතකදී අපි වැඩසටහන් ගණනාවක්ම වැඩිපුර මේ සම්බන්ධයෙන් කළා. මොකද අපි දැක්ක අපේ රට ඉතාම වේගයෙන් රෝගී නැත්නම් ව්‍යාධියට පත්වන ජන කොටසක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම දරුවන්, කුඩා දරුවන්. මොකද මේ දරුවන් තමයි අනාගතය. මේ දරුවන් නිරෝගී වුණොත් නිරෝගී නොවුනොත් අපිට මේක විශාල ප්‍රශ්නයක්. ඒක හැම පැත්තෙම බලපානවා. ඒක නිසා අපි හිතුවා මේ වැඩ පිළිවෙල මීට වඩා පුළුල්ව කරන්න. ඉතින් ඇත්තටම අර විජේ මහත්තයා කිව්වා වගේ හිතුවා කොහොමද පෞද්ගලික වෛද්‍ය සේවය නතර කරේ අවුරුදු 4කට විතර පෙර යම් කිසි සමාජ දායකත්වයක් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මේකට විසඳුම. දැන් අපි වුණා කතා කරනවා ලෙඩ රෝග ගැන. ඒක නිසා මේ සංඛ්‍යාලේඛන සහ මේ බෝධවන රෝග ගැන සහ බෝධවන රෝග වල වැඩිවීම ගැන අපි හුඟක් අය දැනුවත්. ඒ කියන්නේ අපි මුලින් අපේ අතීතයේ තිබුණේ බෝධවන රෝග, වසංගත, කොලෙරා, මැලේරියා වගේ ඊළඟට මෑතකදී කොවිඩ්. නමුත් පසුගිය දශක 3-4ක කාලේ මරණ වලින් රෝගාබාධවලට පත් වෙන අය ගත්තාම වැඩියෙන්ම තිබුණේ බෝධවන රෝග. पर මේ බෝධවන රෝග ගත්තාම අපි සාමාන්‍ය කවුරුත් දන්නවා දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, අධික කොලෙස්ටරෝල්, පිළිකා සහ නිදර්ගත පෙනහළු රෝග. ඒතර මේක තමයි බෝධවන රෝග. ඒතර මේ බෝධවන රෝග වල විශාල වැඩිවීමක් තියෙනවා. ඒක නිසා මම ඉක්මනටම මේ කවුරුත් දන්න කතාව ඉක්මනටම ඉවර කරලා මේකට කොහොමද අපි විකල්ප අපේ රට තුලින් අපේ ඉතිහාසගත ජීවන රටාව තුලින් ඊළඟට වර්තමානයේ අපි කරපු කියන්නේ විශේෂ වෛද්‍යවරු ඉන්නවා ආයුර්වේද දේශීය වෛද්‍ය අපේ බටහිර වෛද්‍යවරු පවා රෝගීන් සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතය සහ පවුල් වල සාමාජික කරපු විශේෂ අධ්‍යක්ීම් තියෙනවා පරීක්ෂණ තියෙනවා සහ නවීන ලෝකේ විද්‍යාත්මක පරීක්ෂණ සමීක්ෂණ එහෙම නැත්නම් රිසර්ච් වල වාර්තා ගැන සහ ඒ අනුව මේ බෝධවන රෝග ගැන ලෝකීය දකින්න කොහොමද නවීන විද්‍යාව නවීන වෛද්‍ය විද්‍යාව දකින්න ආකාරය ගැන මම හිතන්නේ අපි වැඩි අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි දැක්ක කාරණේ තමයි මේ කරුණු බලනකොට අපේ රට තාමත් එක තැනම තමයි ඉන්නේ. නමුත් ලෝකෙ හුඟක් දුරට ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණු වෙලා විශේෂයෙන් ඇමරිකාවේ ඉංගලන්තයේ යුරෝපීය රටවල දැන් මේ අපේ රටේ තියෙන බෝධවන රෝග වගේම තමයි ඒ රටවල. මරණ වලින් 80%කට අසං සංඛ්‍යාවක් ඇති වෙන්නේ බෝධවන රෝග කියපු රෝග වලින් මරණයටපත් වෙන්නේ. ඒ ප්‍රවණතාවය ඒ රටවල තියෙනවා. මේ ඒගොල්ලෝ ආපහු ඒක ගැන හොයනවා. ඇයි අපිට මෙහෙම උනේ කියලා. සහ ඒගොල්ලෝ ඒවා නිවැරදි කරගන්න අපේ උත්සාහය දරනවා. ඊළඟ සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට ඒවා ඇතුළත් වෙනවා. අනේ ඒක ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. නමුත් අපේ රටේ මේ අලුත් දැනුම් පද්ධතිය අපේ රටට එන්නේ නැහැ. මොකක් හරි හේතුවකින්. ඒ දැනුම් පද්ධතිය ආවත් ඒකට විරුද්ධව අහන ගහන විවේචනය කරන අය තමයි ඉන්නේ වැඩිපුර. මේක සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට ඇතුල් කරන්න උත්සාහ කරත් දේශපාලනික විදියට බැලුවත් වෘත්තීය මට්ටමින් බැලුවත් ඊට විරුද්ධ වෙන අඬ තමයි අපිට තියෙන්නේ. අපි මේ විදියට මෙයන් කියන්නේ.
මේක කනගාටුදායක තත්ත්වයක්. නමුත් මේ දැනුවත් වීම හරහා දැන් ඇත්තටම යම්කිසි හොඳ ප්‍රවණතාවයක් සමාජය තුළ කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි ඒක තව ටිකක් පුළුල් කරේ නැත්නම් අපිට පරණ විදියටම ගිහිල්ලා අපේ දරුවන් බොහොම නිරෝගීව සිටිය යුතු જાතියක්. රෝගී තත්ත්වයටපත් වීම, බරපතල තත්ත්වයටපත් වීම ඇති වෙන බුලා මේ කියන ජීවිතයේ සූලතාවයේ සම්බන්ධයෙන් වැඩිවීම අවුරුදු 15ක් තුළ බය 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේ සූලතාවයේ කියන්නේ අධිබල. එන්නට ඔබිසිටි කියනවා. මේ සූලතාවයේ ඇති වුණාම ලෙඩ රෝග සියලුම ලෙඩ රෝග ටික එනවා අර බොනවන රෝග. සූලතාවය නිසා ඉඳන් දීවැඩියාව ඇති වෙනවා. උදිර පීඩනය වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා. ඊළඟට හන්දිය අමාරු ඇති වෙනවා. ඒතර ඒ වගේ ඊළඟට පිළිකාවට ප්‍රධාන කාරකයක්. මේ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට දීවැඩියාව ගැන අපි කිව්වා. ඇත්තටම දීවැඩියාව අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 120ක් විතර ජනගහනය තියෙනවා. හැබැයි පූර්ව දීවැඩියාව තත්ත්වයේ දීවැඩියාව ඇති මේ ප්‍රවණතාවය තව 140ක් තියෙනවා. ඒ කියන්නේ 160ක් විතර ජනතාව විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල සමීක්ෂණවල දීවැඩියාව තත්ත්වයේ තියෙනවා. මේ කියන්නේ අලුත්ම මේ සමීක්ෂණයේ සමරිය විතරක් මම කියනවා. දැන් මේ ලෙඩ ටික ඔක්කොම මේ අපේ රටවල විශේෂයෙන් ආසියාවේ රටවල ඇති වෙන්නේ මෙටබොලික් පැකේජ් එකක් විදියට. මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන්නේ ඒ කියන්නේ අධික සීනි වැඩි වීමෙන් දීවැඩියාව තත්ත්වය, ඊළඟට මේද වැඩි වීම, කොලෙස්ටරෝල් සහ ආත්මාවේ තැම්පත් වීම, පැටි ලිවර් තත්ත්වය, ඊළඟට රුධිර පීඩනය සහ හෘද රෝග. මේ රෝග ටික ප්‍රමාණිකව එකකින් පටන් ගන්න. ඊපස්සේ අනිත් රෝගී විදිහට වයසට යනකොට අපි දකින කාරණේ විශේෂයෙන්ම වයස්ගත අය විශේෂයෙන් දීර්ඝ මහත වැඩි ඔබිසිටි අයක නැත්නම් දිබලයි මේ රෝග ඔක්කොම තියෙනවා. සමහර වෙලාවට ආහාර ගන්නවා වගේ බෙහෙත් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි වැඩි පවුල් වල අයගේ අත්දැකීම. පිළිකා ගැන මම හිතන්නේ මෑතකදීම ගිය සති 3-4කට විතර අලුත් සංඛ්‍යාලයකට ටිකක් අපි දැක්කා මේ කියන්නේ ඒ ටික තමයි. ඒ කියන්නේ දවසකට අලුත් පිළිකා රෝගීන් සංඛ්‍යාලය කියන රජයේ සංඛ්‍යාලයකන වල ඇතුළත් වෙන සංඛ්‍යාව 100ක් වගේ වෙනවා අලුත් පිළිකා රෝගීන්. මරණ සංඛ්‍යාව දවසකට 40ක් වෙනවා. එතකොට අපි අවුරුද්දකට බැලුවම 36000 ගාන 36500ක් විතර කිට්ටු ගානක් එනවා අලුත් රෝගීන් පිළිකා කියන. මරණ ගත්තත් 14560ක් වගේ. ඉතින් ලංකාවේ ජනගහනය ගත්තාම අපි 600ක් ගත්තොත් කෙනෙක්ට පිළිකා තියෙනවා. ඒක බරපතල තත්ත්වයක්. ඊළඟට මරණ ගත්තත් 1500කින් එකක් පිළිකා මරණ. ඉතින් මේ අලුත්ම තත්ත්වය. නමුත් මීට කලින් මේ දේශන අවුරුදු ගාණක් කරද්දී මම මේ 2020 මේ පත්තරයේ තියෙන ආටිකල් එකක් අරන් ආව පෙන්නන්න. ඒ කාලේ තිබුණේ ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 64යි. පිළිකා මරණ ඒ කාලේ 25ක් විතර වගේ තමයි තිබුණේ. ඒක මේ මට්ටමට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක එකක්. මේකට හේතු සාධක වෙන දේවල් ගැන අපි පොඩ්ඩක් මම දැන් උගාක් අය දන්නවා මේ අධික ලංකාවේ මේ රෝග ඇති වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන පළවෙනි කාරණේ තමයි ලුණු අධික වීම. දැන් පෝෂණ විද්‍යාඥයෝ කරපු සමීක්ෂණවල දැක්ක ලංකාවේ අධික රුධිර පීඩනය කියන එක හරිම පොදු රෝගයක් වෙලා. ඒ කියන්නේ 130ක් විතර ඉන්නවා. සමහර ප්‍රදේශවල නාගරික ප්‍රදේශවල 130ක් විතර ඒක අඩු වෙනකොට 10% දක්වා අඩු වෙනවා ග්‍රාමීය පැත්තට යනවා. ප්‍රධානම හේතුව තමයි අධික ලුණු භාවිතය. මොකද අපි කොහොමද දන්නවා ලුණු මේ අපේ පස්සේ කියනවා ශාකවලට අවශ්‍ය වෙනවා අපේ පළවලට එනවා. අපි කනකොට දේවල්. ඒ නිසා ලුණු කොහොමද අපිට ලැබෙනවා? නම් ලුණු දවසකට අවශ්‍ය වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ග්‍රෑම් 2.3යි. වැඩිහිටි පුද්ගලයෙක් 2.3ක්. එතකොට අයඩයින් සෝල්ට් අපි භාවිත කරන්නේ අයඩින් සහිත ලුණු ගත්තොත් එහෙම ග්‍රෑම් 5ක් විතර. ඒක අයඩින් වල බලත් එකතු වුණාම ග්‍රෑම් 5ක් විතර. ඒ හැන්දක ලුණු ප්‍රමාණය කැටි දවසකට කෙනෙක්ට. නමුත් අපි සමහර වෙලාවට වස්තු යන්න ලුණු දානවා. රස කරන්නත් ලුණු දානවා. ඊළඟට කෑම විශේෂයෙන් පිළියෙල කරනවා. ප්‍රොසෙස් ෆුඩ්ස් කියන එකක් දානවා. ඉතින් ලුණු අධික වීම එක හේතුවක්. මේ ළඟදී මම මේ වගේ දේශනයක් කරා එක ගාමන්ට් එකක. ඒ ගාමන්ට් එකට මේ දේශනයක ඇත්තටම ආරාධනා කරන හේතුව තමයි එතන සෞඛ්‍ය බලා ගන්න මේ නර්ස් කෙනෙක් එහෙම නැත්නම් හෙදියක් හිටියා. එයා කිව්වා මෙතන හරියට මේ පන්සල ළමයි වැඩ කරන්නේ ගාමන්ට් එක 250ක් විතර ඉන්න. මේගොල්ලන්ගේ ප්‍රෙෂර් බලනකොට මේ තරුණ ළමයි අවුරුදු 25 30 අතර වැඩි දිනකේ ප්‍රෙෂර් වැඩි. එයා ඔයලා බැලුවා මෙයා දැකලා තියෙන මේ කෑම ඔක්කොම එතන
පිළියෙල කරලා දෙන නිසා ඒ වැඩ කරන තැන ලුණු පැකට් 3ක් 4ක් දානවලු බත් එකට. අසයා කියලා ඉවර වෙලා ඒක අඩු කරාලු එකට. මේක හොඳ නැති නෑ. අපි බත් වල ගියන්නත් ලුණු දානවා. මේකට සමහර තැන්වල සමහර ගෙවල් වල වෙනවා. පස්සේ එකට අඩු කරාට පස්සේ ප්‍රෙෂර් තියෙනවා කියලා තමයි මම කිව්වේ පිළිවෙලෙන් එන්න මේකට මේ කරුණ දැනුවත් කරගන්න. ඉතින් ඒකටම ලුණු දාන්න වෙනම අවශ්‍ය වෙන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට 2.30ක් වගේ ප්‍රමාණයක් දවසට. කියන්නේ නමුත් අපි තවත් දේවල් කරනවානේ ලුණු සහිත විශේෂ දේවල් හදලා කරපයි කරනවා කිපිටි වගේ දේවල් කරනවා ළමයි ඉන්නේ. ඒකට තව ටිකක් එකතු කරලා. ඉතින් ලුණු වැඩි වීම ප්‍රධානම කාරණයක්. අපේ රටේ ලුණු පීඩනය වැඩි වෙනවා. මම හිතන්නේ මේක අපිට පරීක්ෂණයක් විදිහට දැන් මේ දේශන කරගෙන යනකොට මේක රිසර්ච් එකක් කරන්න ඕන නිසා අලුතෙන් අපි ඩිසයින් කරා මේ කරන හැම ආයතනයකම විශේෂ පරීක්ෂණයක් කරන්න. තමන්ගේ ආශ්‍රිතව. දැන් ඒ කියන්නේ මූලිකම පරීක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි බ්ලඩ් ප්‍රෙෂර් බලන එක. දෙක ෆාස්ටිං බ්ලඩ් ෂුගර් CD දියවැඩියක් බලන්න. ඊළඟට ලිපිඩ් ප්‍රොෆයිල් කියන එක මොකද අනික මේද ප්‍රධානම හේතුවක් ලෙඩේන්න. ඒ ලිපිඩ් ප්‍රොෆයිල් එකේ කොලෙස්ටරෝල් ට්‍රයිග්ලිසරයිඩ් ඇතුළු ඒ ටික බලනවා. එතකොට මේ මූලික පරීක්ෂණ ටිකයි බ්ලඩ් ප්‍රෙෂර් එකයි කොලෙස්ටරෝල් ඊළඟට කිඩ්නි වල කපුගාන වල ක්‍රියාකාරීත්වය වෙනාට මේ අක්මාවේ ක්‍රියාකාරීත්වය බලන මූලික පරීක්ෂණ ටිකක් තියෙනවා. දැන් මේ මූලික පරීක්ෂණ ටික කරලා ඊට පස්සේ මාස 3ක් අපි මේ දැනුවත් වීම කරනවා. මේ නිසා තමයි ඉන්නේ. ඒ නිසා කැම්පින් ප්‍රවේශම් වෙන්න. කියලා මාස 3කට විතර පස්සේ නැවත වාරයක් අර පරීක්ෂණ කරනවා. ඉතා පැහැදිලිවම මේ කරපු සමීක්ෂණ වලදී පේනවා මේ පරීක්ෂණ කරාම කොලෙස්ටරෝල් අඩු වෙලා, ප්‍රෙෂර් අඩු වෙලා, ඊළඟට අනේ අක්මාවේ සාවකුගඩු වල ක්‍රියාකාරීත්වය සම්බන්ධ ප්‍රශ්න තිබුණා ඒවත්. මොකද ලුණු අනික විදියට ගත්තාම මේකට ලොකු බරක් තියෙනවා. එකක් රුධිර පීඩනය වැඩි වෙනවා. මොකද ලුණු නිසා තරලයේ ඇඟේ එකතු වෙන රුධිර වාහිනිය. අනිත් පැත්තෙන් මේ ලුණු ටික එළියට දාන්න ලොකු වෙහෙසක් තරන් වෙනවා මේ වකුගඩු වලට, කිඩ්නි වලට. ඒතර වකුගඩු කිඩ්නි දුර්වල වෙනවා. ඒතර වකුගඩු අකර්මණය වීමත් අපේ රටේ බලපතල රෝග තත්ත්වයක් කවුරුත් දන්නවා. ඒකට ඒකටත් හේතු වෙනවා. ඒක නිසා ඒ දැනුවත් වීම කරලා අපි නැවත පරීක්ෂණ කරනවා. මාස 3කින් 6කින් අවුරුද්දකින්. සමහර ආයතන වල ඒක කරනවා දැන් පිරවහල් වල පටන් ගත්තා. එතනදී අපිට ඉතා පැහැදිලිව පේනවා ආහාර පාන රටාව අඩු කරපු හදපු ගමන් ජීවන රටාව හදපු ගමන් නෝමල් වෙනවා. ඒ වගේම අලුත් කන්සෙප්ට්ස් තියෙනවා. disease control නෙමෙයි disease reversal කියන එක තමයි බටහිර ලෝකයේ අලුත්ම කන්සෙප්ට් එක. ඒ ගැනත් අපි ඉදිරියේදී කතා කරමු. ඊළඟට අධික ලෙස මාංශමය ආහාර. ඒක තමයි අනිත් ප්‍රධානම කාරණය. අධික ලෙස මස් වර්ග. සමහර මාළු වර්ග. ඒ කරවල වර්ග. ආල්මස් වර්ග. මේවා නිසා හේතු කීපයකින් මේ බෝනවල රෝග වැඩි වෙලා තියෙනවා. ඒක ගැනත් මම ඉස්සරහට කතා කරනවා. දැන් මේ තියෙන්නේ මේ අලුත්ම රිසර්ච් එකක් තොරතුරු. මේ ජනවාරි මාසයේ 2026 ජනවාරි 4 වෙනිදා සන්ඩේ ටයිම්ස් එකේ මේ ආටිකල් එකක් ආහාර මාර්ගයේ පිළිකා කොලොන් කැන්සර් කියන එක. එතකොට මේ කොලොන් කැන්සර් එකට හේතු වන කාරණා මේක තමයි වැදගත් අපිට. එකක් තමයි මාස් රතු. මේක තියෙනවා high red and processed meat diet එකක්. ඊළඟට smoking දුම්පානය ඒ වගේම අර මම කලින් කියපු obesity එහෙම නැත්නම් සූලතාවය. ඒත් මේ තියෙන සාධක හයක් ගැන කතා කරනවා පිළිකා ආහාර මාර්ගයේ පිළිකා ඇති වෙන්නේ. එකක් තමයි අධික මාංශ භාවිතය red meat කියලා කියන්නේ. ඊළඟට දුම්පානය තරබාරුව ඊළඟට තියෙනවා ඇල්කොහොල්. මත්පැන්. අපි හිතන්නේ මත්පැන් වලින් කොහොමද මේ පිළිකා දෙන්නේ කියලා. නමුත් ඒකත් ප්‍රධාන කාරණයක්. මත්පැන් වලින් තව ගොඩක් ලෙඩ හැදෙනවා. කොලෙස්ටරෝල් වැඩි වීම, අක්මාව වීම ඇතුළු නමුත් පිළිකාවට කාරකයක් කියලා. ඊළඟට ශාරීරික ක්‍රියාකාරීත්වය අඩු වීම සහ තන්තු අඩු ආහාර ගැනීම. තන්තු කියන්නේ ෆයිබර්ස්. තන්තු ඔයගොල්ලෝ දන්නවා එළවලු කොළ වර්ග, පලා වර්ග ඒවා තියෙන්නේ. නමුත් මේ තන්තු අඩු දැන් කෘතිම ආහාර ගන්නකොට අර කෙටි ආහාර ගන්නකොට මේ තන්තු හරියට ලැබෙන්නේ නැහැ ආහාර. ඒ නිසා ඒක ප්‍රධාන හේතුවක්. මේක ඇත්තටම 2022 2023 කරපු රිසර්ච් එකක් ජාතික රෝහලේ රෝගී විශාල සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන කරපු රිසර්ච් වාර්තාවක්. ඉතින් මේ ලෙඩ විශේෂයෙන්ම පිළිකා සම්බන්ධයෙන් මේ ගත්තහම මම හිතන්නේ මේක හොඳ පණිවිඩයක්. අපිට නිරෝගී වෙනවා නම් මේ ජීවන රටාව හදා ගන්නවා නම් තමන්ගේ බර වයසට අනුව අපි දන්න BMI කියලා ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. body mass index කියලා ඒ ඉන්ඩෙක්ස් එක
18 සිට 25 දක්වා තමයි තියෙන්නේ. ඉතින් අඩු පැත්තට යන තරමට නිරෝගීකම හොඳයි. වැඩි වෙන්න 25 30 වෙනකොට 30න් එහා තමයි කියන්නේ 20 කියලා මහත් වෙඩි කියලා. මේ මෙටබොලික් පැකේජ් එක වගේ මේ දෙක ටික ඔක්කොම එනවා. ඉතින් ඒක නිසා තමන්ගේ ආහාර ගැනීමේ විනය තමන් තුළින් නැති කරගන්න. එතකොට මේ ලෙඩ හැමකින්ම වළක්වා ගන්න පුළුවන්. ඒකට වාසවිස කෘෂි රසායනය ගැන මම ගොඩාක් කතා කරන්නේ කවුරුද දන්නවා. පාන් පිටි ගැන වචනයක් කියන්න ඕනේ. පාන් පිටි ආහාර මේ තියෙන ලෙඩ 10ක් ගැන අපි මේ පාන් පිටි වල හැදෙන්න පුළුවන්. මේ අපි කතා කරපු ඔක්කොම ලෙඩ ටික තියෙනවා. දියවැඩියා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඔක්කොම ටික තියෙනවා. ආහාර මාර්ගයේ රෝග, පිළිකා ඔක්කොම තියෙනවා. නමුත් ආවේනික තමයි අපිට වැදගත් ඇඩික්ෂන් කියන එක. ඒ කියන්නේ මේ ඇඩික්ෂන් කියන්නේ ඇබ්බැහි වීම. එතකොට පාන් පිටි වල, කියන්නේ තිරුඟු පිටි වල ඇබ්බැහි වෙන කියන්නේ ඇඩික්ට් වෙන රසායනිකයක් තියෙනවා. ඒ නිසා තමයි ඒක හොයාගෙන යන්නේ. දැන් ළමයි ඔයගොල්ලෝ දන්නවනේ අර වෑන් එකේ එනකොට මොකක්ද ටියුන් පාන් වෑන් එක අවසට දෙයට එනකොට මේක හොයාගෙන යනවානේ පාන් පිටි වලින් හදපු බනිස්ද මේ රෝල්ස් ඒව හොයාගෙන ඇබ්බැහි කරන කාරණා තියෙනවා. කිරි පිටි වලත් ඒක තියෙනවා. කිරි පිටි වල තියෙනවා කේසමෝෆින් කියන වර්ගය. ඔයගොල්ලෝ දන්නා මෝෆින් කියන්නේ ඇබ්බැහි වෙන මත්ද්‍රව්‍ය. කේසමෝෆින් කියන රසායනික තියෙනවා කිරි පිටි වල. ඒකත් එක හේතුවක්. ඒ වලට ඇබ්බැහි වෙන්නේ නැහැ. කිරි පිටි වලින් අපිට ගැලවෙන්නත් බෑනේ. ඒ තරමට අපි හොයනවානේ. ඒත් ඒ මෝෆින් සංඝටකයක් නිසා. ඒවා නිසා මේ ලෙඩ ටික ඔක්කොම තියෙනවා. ඉතින් තිරිඟු පිටි වෙනුවට ආදේශකයන් භාවිත කරන්න වෙනවා. තිරිඟු පිටි වල තිරිඟු පිටි වටේ තියෙන අර තිරිඟු වැටේ තියෙනවා ස්තර දෙකක්. ඒ ස්තර දෙකේ තමයි වටිනා පෝෂණ සංඝටක තියෙන්නේ. උදාහරණයක් විදිහට තන්තු තියෙනවා. ඊළඟට විටමින් වර්ග තියෙනවා. කනිජ ලවණ තියෙනවා. මයික්‍රෝ නියුට්‍රියන් කියන සුත්‍ර පෝෂක තියෙනවා. මේ තන්තු දෙකම අයින් කරලා මැද තියෙන පිටි ටික විතරයි අපිට අර ලස්සනට සුදුවට එවන්නේ. ඒකට රසායනික ඇලොක්සන් කියන රසායනිකය දාලා ලස්සන කරලා බොහොම සුදු දර්ශනීය කුඩක් විදිහට අපිට තිරිඟු පිටි හදලා එවන්නේ. සියලුම ලෙඩ රෝග වලට කාරක වෙනවා. ලෙඩ රෝග 10ක් ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට වර්තමානයේ ඇත්තටම මේ තියෙන දේවල් නේ අපි ගත්තම ගොඩාක් මම කියන්නේ වැදගත් උරුදුරු තියෙන නිසා මම ඉක්මනට මේක කියන්නම්. පිටරටින් කියන එළවලු පළතුරු ඔයගොල්ලෝ දන්නා පිටරටින් කියන එළවලු පළතුරු විශේෂයෙන් පළතුරු වර්ග මාස ගාණක් කුඩු නොවි තියෙනවා. සාමාන්‍යයෙන් ඉඳිට පටන් ගත්තාම මොනවාරි රසායනික ද්‍රව්‍ය නැත්තම් දවස් දෙක තුනකින් ඉඳිලා ඉවර වෙන්න ඕනේ. නමුත් මේ මාස ගාණක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේකට රසායනිකයන් සමහරට විකිරණ දාලා තියෙනවා. මේක අයිතියා ගන්න. ඒක දැන් මේක තමයි ඉස්පාක් හැම්පේ වෙලා ඔය මිදි දොඩම් ඒ වගේ දේවල්. ඊළඟට පිළිපිටි ගැන අපි කතා කරා කුමිනාශක වල්නාශක. ඊළඟට ඖෂධ බවට පත් වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ගිහින් ආහාර උනත් දැන් ඖෂධ මේ ආහාර ඖෂධ තමයි ආහාර බවට පත් වෙලා තියෙන්නේ. ආහාර ඖෂධ වෙන්න ඕන කියන එක තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ප්‍රොපර්ටිස් තුමා කිව්වේ කිසි මූලධර්මයක්. දැන් ඒක අනිත් පැත්තට ගිහින් කෘත්‍රිම ආහාර ප්‍රස්ථාන සංස්කෘතිය කැටි වෙලා තියෙනවා. මෙතන විශේෂයෙන් මට අවධානය යොමු කරන්න මේ ඉලෙක්ට්‍රොනික මේවලා වලට ඇබ්බැහි වෙනවා. දැන් අපි හිතන්නේ නැහැ මොබයිල් ෆෝන් මේව නැත්නම් ලැප්ටොප් ඒව නැත්නම් මේ කියලා මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වලට ඇති ඇබ්බැහි වුණාම අපි කතා කරන ඇස්වල රෝග ඊළඟට බිල්ලේ රෝග, කොන්දේ රෝග ඒව ගැන කතා කරනවා. නමුත් මේ බෝ නොවන රෝග, බෝ වන රෝග ඇති වෙන්න පුළුවන්ද කියන එක එංගලන්තේ කරපු පරීක්ෂණවලදී සමීක්ෂණයකදී අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා හොයාගෙන තියෙනවා මේ මොබයිල් ෆෝන් වලින් විස බීජ 92ක විතර විස බීජ තියෙනවා. ඒකෙන් 10ක් විතර බොහොම මාරාන්තික බැක්ටීරියා. මේවා එක්කෙනා උගමාරු කර ගන්නවා. මේවා අත්‍යන්තයට යනවා. මොබයිල් ෆෝන් එකක් විස බීජ. ඒ කියන්නේ ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඊටත් වඩා බෝ නොවන රෝග, ඒ කියන්නේ මිදියවැඩියා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ආතතිය, මානසික පැත්ත ඒවා ඇතිවීම ඊටට වැඩි. ඒක සමහරවිට කෙලින්ම හෝ වක්‍ර විදියට එන්නේ. දැන් මොබයිල් ෆෝන් වලට එහෙම නැත්නම් ලැප්ටොප් වලට ඊළඟට ටීවී වලට මේ කියන ඕනම ඉලෙක්ට්‍රික් ඩිවයිස් එකට පුරුදුන කෙනෙක්ට තමන්ගේ ආහාර ගැනීම ගැනවත් අනිත් ක්‍රියාකාරකම් ගැනවත් සිහියක් නැහැ නේ වෙලා. සිහිය තියෙන්නේ අර ඒක තියෙන පෙන්නන දේ ගැන හෝ කරන දේ ගැන. ළමයෙක්ට නම් අපි දැකලා තියෙන වාට්ටු වල පවා අම්මලා මොබයිල් ෆෝන් එක දීලා ගේම් එකක් දාලා දීලා එහෙම නැත්නම් සින්දුවක් හරි මොනවා හරි දාලා දීලා වෙන වෙන වැඩ කරනවා. ඒතර අර පරණ තිබුණ මාවසා දරුවා අතර තියෙන බැඳීම් ඇතුළත බොහෝ දේවල් අහිමි වෙනවා දරුවට. මවටත්. මේ මානසික රැකවරණයේ ආරක්ෂාව ඒව නැතුව අර තනිකර යාන්ත්‍රික මිනිසෙක් වෙන්නේ කන දේවල් වල සීමාවකුත් නැහැ. කවන දේ පිළිබඳව
සිහියක් නැහැ. ඉතින් ඒක නිසා එකක් සූලතාවය වැඩි වෙනවා. මේ මොබයිල් ෆෝන් වලට ඇටවීම නිසා. ඒක සූලතාවය වැඩි වුණාට පස්සේ අර කියපු මෙටබොලික් රේට් එක වගේ මං කියපු ලෙඩ ටික ඔක්කොම එනවා. දරුවන්ටත් ඒක වෙලා තියෙනවා. අපේ රටේ ගත්තාම සමීක්ෂණවලදී නාගරික ප්‍රදේශවල 15% විතර දරුවන්ට ඊටත් වැඩි වෙමින් පවතිනවා. ඔබිසිටි එහෙම නැත්නම් සූලතාවය තියෙනවා. ගම්මත ප්‍රදේශවල 10%ක් විතර. ඊළඟට මේ ඉලෙක්ට්‍රොනික මේවලම් විශේෂයෙන් මොබයිල් ෆෝන් වල ප්‍රශ්නේ තමයි මේවා තියෙන්නේ මේ විද්‍යුත් චුම්බක තරංග සහ අධි සංඛ්‍යාත ආලෝක තරංග. මේ තරංග මොලේට යම්කිසි බලපෑමක් ඇති කරනවා. මොකද මේවා අපේ නැති වුණාට මේවා අපි දන්නවා අපේ ඥාන ඔක්කොම තියෙන DNA හරහා. DNA කියන්නේ අර වර්ණදේ සෛලවල දෙස්කේ ඉතාම සිවුම් අණු. මේවට බලපෑමක් ඇති කරලා පිළිකා ඇති වෙනවා කියන එක පිළිබඳව දැන් ලොකු කනහක් සහ පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. ඉතින් ඒක පිළිකා දරුවන්ගේ පිළිකා ගත්තාම මුලික ලියුකීමියා ගත්තේ දැන් මොලේ පිළිකා වුණත් දැක්කා. අපිට සෑහෙන දැක්කා පසුගිය කාල සීමාවේ. ඒක නිසා ඒක ගැන හිතන්න වෙනවා. අනිත් පැත්තෙන් මොබයිල් ෆෝන් වලට හැබැයි වුණාම මානසිකව ඇතිවන ආතතිය ඊළඟට නිින්ද නොයාම නිදි සයිකල් එක කියන ස්ලීප් සයිකල් කියන එක වෙනස් වීම ඊළඟට දරුවන්ගේ සහ ඒක සමහර වැඩිහිටියන් වුණා අර බුද්ධිමය හැකියාව මතක තබා ගැනීමේ ශක්තිය ඊළඟට රිකෝලින් පවර් කියන අපහු මතක කර ගැනීමේ ශක්තිය ඊළඟට කන්සන්ට්‍රේට් කරන්නේ කියන අවධානය යොමු කිරීමේ ශක්තිය මේව හුඟක් නැති වෙනවා. ඒක විද්‍යාව කරපු පරීක්ෂණ අලුත්ම සමීක්ෂණයෙන් දෙවිලා. අනිත් පැත්තේ අවධානය ගිලිහීම නිසා ඒවලගේ අධ්‍යාපන කටයුතු වගේ ඒව අනිත් පැත්තේ අනතුරු ඇතිවීමේ ඉඩකඩ වැඩි වෙනවා. ඒතර මේ සියලුම හේතු වලට ප්‍රශ්නවලට මොබයිල් ෆෝන්ස් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් හේතු වෙනවා. මත්පැන් ගැන මම කියන අමුතුවෙන් කියන්නේ නැහැ. මත්පැන් වැඩි වුණාම අද්‍රව්‍ය වලින් මත්පැන් වලින් මේක රෝග හැම දෙයකටම හේතුකාරක වෙනවා. ඒක නිසා මේ හේතු නිසා තමයි අපි රටේ දැන් මේ වර්තමානයේ ගත්තාම තාම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මම මේ පත්තරයක් ගෙනාවා. මේ පත්තරය ඇත්තටම 2019 පළවෙනි පත්තරයක්. නමුත් මේකේ තියෙන කරුණු අදටත් සත්‍යයි. මේ පත්තරේ ආටිකල් එක ලියලා තියෙන්නේ පිළිකාරෝහලේ අවුරුදු 20ක් හිටපු අධ්‍යක්ෂකතුමා කරපු සාකච්ඡාවක්. වසන්ත දිසාකයි. සිසක්ඥ වෛද්‍යතුමා. අපි එකට වෛද්‍ය පීඨයේ එක බැච් එකේ හිටියේ. දැන් එතුමා කියනවා අවුරුදු 20ක් පිළිකාරෝහලේ අධ්‍යක්ෂක වෙලා හිටියා. හුඟක් වෙලාට රෝගී විශේෂයෙන් දන්නා අය දැක්කම එයා ගිහලා කලාකරුවෝ පිළිපදියෝ හැම ශේෂ්ඨකම් ප්‍රදානී දැක්කම එයා ගිහලා කතා කරනවා බලනවා ඒගොල්ලන්ගේ ජීවන රටාවල් අහනවා ඒ අධ්‍යක්ෂකී මොස්සේ තමයි හොලියලා තියෙන්නේ ඇත්තටම උදා පැහැදිලිවම කියනවා පිළිකාවට ප්‍රධානම හේතුව තමයි අධික ලෙස මාංශමය ආහාර අනුභව කිරීම ඊළඟට දුම්පානය ඊළඟට කෘත්‍රිම ආහාර පාන බීම වර්ග අධික පැණි රස කෑම සහ මේ ආහාර වැරදි ඊළඟට රසකාරක වර්ණකාරක යුතු ආහාර ගැනීම කියලා ਉਹ පැහැදිලිවම කියනවා. ඉතින් ඒක මම හිතන්නේ අපිට දැන් දරුවගේ පැත්තෙන් ගත්තත් අපි පැහැදිලිවම දකින්න කාරණයක්. ඒ වගේම අපේ සහල් වල අපි දන්නවා අපි වල්නාශක කෘමිනාශක යදුවාම ඒවා ජල මාර්ග වලට ගිහිල්ලා ඊට පස්සේ ශාක වලට ගිහිල්ලා අපේ පළ වලට යනවා. පළ කියන්නේ අපි කන ආහාර පාන වලට යනවා. හාල්ලු ගත්තාම හාල්ලු වල අපේ ආසනික් තියෙනවා කියන පරීක්ෂණය විශේෂ පරීක්ෂණයක් අපේ දේශීය සහල් සහ අපි සාමාන්‍ය කන හාල් වර්ග දෙක අරගෙන කරපු පරීක්ෂණයකින් දැක්කා ආසනික් ප්‍රතිශතය ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් කන හාල් වල කියන්නේ මේ අඩු වයස් සීමාවේ මාස 3න් වගේ ගන්න අපි සාමාන්‍ය කන හාල් වල මේව tempat වීම ඉඩකඩ වැඩි ආසනික් ඇතුළු බැර ලෝහ වර්ග. නමුත් පාරම්පරික ආහාර ගත්තොත් එහෙම කියන බටකොඩ සුවඳැල් පච්චුවේ මාල ඒ වගේ ආහාර වල නෙවි වර්ගවල ඒ හාල් වල තියෙන ප්‍රමාණය අඩුයි. ඉතින් මේ රිසර්ච් එකේ තොරතුරු ඇමරිකාවේ තියෙන ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් ෆුඩ් කන්ටැමිනේෂන් කියන මේ ආටිකල් එකේ පළවෙනි සංග්‍රහය පළ වෙලා තියෙනවා. අපේ විශේෂඥ කණ්ඩායමක් තමයි මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. මේ හැම දෙයකින්ම සමස්ත ප්‍රතිඵලය අනිත් ඒ වාර්තාව තමයි ආහාරවල අඩංගු වන විෂ වර්ග කෙමිකල් ඉන්ඩෙක්ස් එක. ඒක නැත්නම් රසායනික විෂ ප්‍රතිශතය ගත්තහම කෙමිකල් ටොක්සින් ඉන්ඩෙක්ස් ඉන් ෆුඩ් ගත්තහම අපේ රටේ ඉතාම ඉහළ තැනක තියෙනවා. මේ කියන්නේ
දකුණු ආසියාවේ රටවල් සංසන්දනය කරලා ලංකාවේ කෙමිකල් ඉන්ඩෙක්ස් එකේ ගත්තා මේ WHO report එකක්. පත්‍රයේ මුල පිටක බලන්නේ දිනමින පත්‍රයේ පසුගිය අවුරුදු කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ඉන්නේ 284, නමුත් බංග්ලාදේශ පාකිස්තාන 160 ගණන් වල, ඉන්දියාවත් 150 ගානේ, භූතානේ නේපාල වල ඉතාම අඩු ප්‍රමාණයක් තියෙන විශේෂ 9ක් විතර. නේපාලේ 7.3ක්. ඒ කියන්නේ අනිත් හැම රටකටම වඩා අපේ රටේ මේක දරුණු තත්ත්වයක් තියෙනවා. ඒතර මේ විෂ කිමිකල් විෂ එහෙම නැත්නම් රසායනික විෂ ආහාර වල අඩංගු වෙන ප්‍රමාණය අපේ රටේ වැඩි වෙලා තියෙනවා. දැන් මේ හැම දෙයකම සමස්ත ප්‍රතිඵලය මොකක්ද? දැන් අපි දකිනවා අවුරුදු 50 60 කාලේ ඇතිවන රෝග ටික කොහොම අඩු වයසෙන් දකිනවා. දැන් හෘද රෝග ගත්තාම heart attack එකක් ඇතිලා මේ වෙන දරුවෙක් ගත්තාම අපි දකිනවා අවුරුදු 12 වගේ කාලෙදී හෘද රෝග. දියවැඩියාව ඊට හුඟක් කලින් අවුරුදු 3-4 කාලෙදී අපි දකිනවා දැන් ළමාරෝ වලින් විශේෂ සායන දෙකක්ම පටන් ගන්න සිද්ධ වෙලා තියෙනවා. දියවැඩියාව සම්බන්ධයෙන්. දියවැඩියාව වැඩි. ඊළඟට රුධිර පීඩනය ගැන මම කිව්වා. ළමාරෝ හරිය 15ක් හිටිය අන්තිම කාලේ. ඒ කාලේ බැලුවාම ඒ දරුවන් වගේම රෝහලේ සේවය කරන සේවක සේවිකාවන් හුඟක් ලෙඩ ආවම අපි හොයාගෙන එනවා. එහෙම බැලුවාම තේරෙනවා මේ තරුණ අය අවුරුදු 20 30 වගේ වයස්වල වැඩ කරන ගැහැණු පිරිමි හැමෝම අපි බලනවා ප්‍රෙෂර් සුගර් කොහොමද වෙලා කියනවා. මේ ඇයිට පුදුම විදියට මේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි, සීනි වැඩි, මහතත් වැඩි. ඉස්සර වගේ නෙමෙයි. මේ ලෙඩ රෝග ටික කොහොම ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථා ඒ අවසාන ප්‍රතිඵලය මේ ලෝක දියවැඩියා සංගමේ සභාපති මහාචාර්ය පෝල් සිමෙට් කියනවා අවාසනාවන්තම දෙමව්පිය යුගයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ දරුවන් තමන් ඉදිරියේ මේ යන අවස්ථාව. මේක කනගාටුදායක තත්ත්වයක්. දැන් අපි ඇත්තටම මේක තමයි අද වර්තමාන අපි මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නය. මේ ඔක්කොම නිසා අපේ ආයකාලේ පිළිගිලා ඉතින් මේ මොබයිල් ෆෝන් එකලු මේ රසායනික මේ කෘත්‍රිම මේවලා මේවා නිසා පිළිකේකා තියෙන සමාජ සම්බන්ධතාවයන්, පෞලේ තියෙන සම්බන්ධතාවයන් ඒව බෙදවලා තියෙනවා. මේක ඇත්තටම අපි මේකට ඉක්මනට ඉතින් හොයාගත්තේ නැත්නම් අපි හුඟක් කනගාටුදායක තත්ත්වයක තමයි ඉන්නේ. ඒතර මේකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දේ තමයි අපේ පාරම්පරික ජීවන රටාව තුළ තිබුණේ. හොඳයි, ඒකට යන්න කලින් මම කැමති මේ ඇමරිකාවේ සහ යුරෝපීය රටවල අලුත්ම විශේෂඥාංශයක් ගැන කියන්න. දැන් අපේ රටේ අපි මේ දැකපු තත්ත්වය වගේම තමයි යුරෝපීය රටවල ඇමරිකාවේ එංගලන්තේ ඒ රටවල 80 ගණක් මේ යන්නේ ඕන නොවන රෝග. ඒ නිසා ඒගොල්ලෝ ඒකට හේතු හොයන්න පරීක්ෂණ කරගෙන යනවා. හේතු හොයනවා. ඒකට හේතු හොයනකොට ඒගොල්ලන්ට තේරුණා මේකට ප්‍රධානම හේතුව තමයි මේ ජීවන රටාවේ ප්‍රශ්න. ඒ කියන්නේ අපි ඉදිනදා ගන්න ආහාර සහ ලයිෆ් ස්ටයිල් එකේ ගැටලු. ඒ නිසා ඒගොල්ලෝ වෙනම විශේෂඥ අංශයක් දැන් ඇති වෙලා තියෙනවා. ඒකට කියන්නේ ලයිෆ් ස්ටයිල් මෙඩිසින් කියලා. ඇමරිකන් කොලෙජ් ඔෆ් ලයිෆ් ස්ටයිල් මෙඩිසින්. දැන් ඒගොල්ලෝ දැන් ඒ විශේෂඥයෝ ඉන්නවා. දැන් අපි දන්නවා කාඩියොලොජිස්ට්, ස්නායු නියුරොලොජිස්ට්, ඒ වගේ ඉන්නවානේ. ෆිසියොලොජිස්ට්, රුමටොලොජිස්ට්, ඒ වගේ ලයිෆ් ස්ටයිල් මෙඩිසින් සම්බන්ධ විශේෂඥයෝ ඉන්නවා. මේ වගේ අයට යොමු කරන්නේ අර දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, එහෙම පිළිකා සහ නිදාගත් රෝග වලින් බෙහෙත් දීලා, බටහිර ඖෂධ බෙහෙත් දීලා කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම කරලා ඒත් මේව කන්ට්‍රෝල් නොවෙනා ඉන්නවනේ. ප්‍රෙෂර් කන්ට්‍රෝල් වෙන්නේ නැහැ, දියවැඩියා කන්ට්‍රෝල් වෙන්නේ නැහැ, බෙහෙත් තව වැඩි කරන්න වෙන්නේ. අන්න ඒ රෝගී ටික යොමු කරනවා මේ ලයිෆ් ස්ටයිල් ස්පෙෂලිස්ට්ට. ඒකට ඇමරිකන් කොලෙජ් ඔෆ් ලයිෆ් ස්ටයිල් මෙඩිසින් කියලා වෙනම කොලෙජ් එකක් තියෙනවා. ඒත් ඒගොල්ලෝ මේ රෝගී සම්පූර්ණයෙන් පාලනය කරනවා නෙවෙයි සාමාන්‍යයෙන් සුව කරනවා. එහෙම නැත්නම් සමහර ඩිසීස් සම්පූර්ණ ඒ ලෙඩ ටික සම්පූර්ණයෙන් අනිත් පැත්තට හරවනවා. ඒතර ඒ අලුත් කන්සෙප්ට් එක ලෝකෙ ඩෙවලොප් වෙලා තියෙන දියුණු රටවල ඩිසීස් රිවර්සල් කියන එක. ඒ කියන්නේ රෝග ආපහු හැරවීම. දැන් අපි සාමාන්‍ය ලෙඩක් ගැන කතා කරනකොට එකක් තමයි ලෙඩේ වළක්වා ගැනීම. හැදෙන්න ඉස්සෙල්ලා. හැදුනට පස්සේ පාලනය කන්ට්‍රෝල්. ඒකට දියවැඩියාවට මෙට්ෆෝමින් හරි ඩයටින් හරි මොනවා කියනවා සීනි වැඩි එක අඩු කරනවා. ප්‍රෙෂර් වැඩි නම් අපි දෙනවා නිපිලිපින් හරි ඒ වගේ ඇටින්ඩල් වල හරි බෙහෙතක් දෙනවා කන්ට්‍රෝල් කරනවා. පිළිකාව නම් පිළිකාව සප්‍රෙස් කරන සෛල වේගයෙන් වැඩෙන එක. ඒකට අර සයිටොටොක්සික් ඩ්‍රග්ස් කියන සැර බෙහෙත් ටික දෙනවා නැත්නම් විකිරණ දෙනවා. ඒතර ඕකනේ අපි කරන්නේ කන්ට්‍රෝල් කියන එක. නමුත් දැන් මේගොල්ලෝ මේ ලයිෆ් ස්ටයිල්
මෙඩිසින් කියන එකේ සම්පූර්ණයෙන්ම බෙහෙත් වලින් ටිකෙන් ටික එකපාර නෙමෙයි ටිකෙන් ටික බෙහෙත් වලින් අයින් කරලා ජීවන රටාව සහ ආහාර පාන රටාව වෙනස් කරනවා. ඒ ආහාර පාන රටාව වෙනස් කරලා ජීවන රටාව වෙනස් කරලා මේ රෝග සම්පූර්ණයෙන්ම පාලනය කරලා සමහරව අනිත් පැත්තට කරනවා. නිරෝගී වෙනවා. රෝග නැති කරනවා. නෑ ඔයගොල්ලන්ට රෝගයක් නැති වෙනවම කොච්චර සම්පතක් දෙයක. කායිකව මානසිකව. දැන් අපේ හෙළ වෙදකමෙත් ඔය කතා වෙනවනේ. දේශීය වෙදකමෙත් දැන් අපි සැනිසරේ අහනවා දීවැඩියා හොඳ කරන අපේ දේශීය වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු පිළිකා හොඳ කරන අය ගැන වටින් පිටින් අපි ඕනතරම් කතා අහලා තියෙනවා ඒක සෝලායෙත් ඉන්නවා. ඒතර ඒ concept එකේ අතීතයේ තිබුණ concept එකට තමයි දැන් ඒගොල්ලෝ කියන්නේ. බටහිර ලෝකේ. ඒගොල්ලෝ වැරදුන තැන ඉඳලා වැරදුනේ කොහොමද කියලා ඒගොල්ලෝ හොයනවා. ඒක තමයි මේ කෑම රටාව වැරදි, කන ආහාර වැඩි, කෘත්‍රිම ආහාර වැඩි. එහෙම කියලා ඒගොල්ලෝ ආපහු විශේෂඥාංශයක හදාගෙන ඉතින් යනවා. ඒතකොට මේ අංශයේ තියෙන ප්‍රධාන කුළුණු එහෙම නැත්නම් පිලර්ස් 6ක් තියෙනවා. මේ ලයිෆ්ස්ටයිල් මෙඩිසින් කියන්නේ. ඒක ගැන මම විශේෂයෙන් කියනවා. මොකද අද ඇත්තටම අපි මේ භයානක තත්ත්වයෙන් කතා කරනවා වගේම මේවට විසඳුම් කතා කරන්නේ නැත්නම් අපි එක තැනම ඉන්නේ. ඒතකොට මේ ඇමරිකාවේ මේ ඩෙවලොප් වෙච්ච ලයිෆ්ස්ටයිල් මෙඩිසින් කියන විශේෂඥාංශය ඒගොල්ලෝ කියනවා මේකේ ට්‍රීට් කරන්නේ තනිකරම හේතුවට. Lifestyle medicine is evidence-based medical specialty that treat the root causes. ඒ කියන්නේ මූල හේතුවට තමයි ප්‍රතිකාර කරන්නේ. With therapeutic lifestyle intervention. ඒ කියන්නේ දැන් බටහිර වෙදකමේ වුණා දැන් අපි ඕගොල්ලෝ කොහොම කතා කරන්නේ අපි දන්න වෙදකමේ බටහිර වෙදකමේ පාලනයක් කරන්නේ. disease එක ලෙඩ පාලනය කරනවා. අර කී විදිහට ප්‍රෙෂර් සුගර් ඒ වගේ. නමුත් මේකේ තනිකරම එතකොට ඒ ඵලයටනේ අපි ප්‍රතිකාර කරන්නේ. නමුත් ඵලයට ප්‍රතිකාර කරා කියලා මේකේ නැති වෙන්නේ නැහැ. හරිනම් අපි හේතු හොයාගෙන ගිහිල්ලා හේතු වලට ප්‍රතිකාර කරන්න ඕනේ. ඕනම ප්‍රශ්නයකදී. එතකොට ඒගොල්ලන්ගේ විද්‍යාවෙන් තාක්ෂණයෙන් සහ රිසර්ච් වලින් ලෙඩ සම්බන්ධයෙන් කරපු අත්හදා බැලීම් වලින් කරපු ඒ අලුත්ම දැනුමින් ජීවන රටාව වෙනස් කරලා ලෙඩ හොඳ කරනවා. සහ පාලනය කරනවා. අර පාලනය කරන්න හොඳ කරන්න බැරිව බටහිර වෙදකමින් තයින් කරපු ලෙඩ ටික. දැන් ওই කතාව අපි ඇහෙනව නේද? අපේ සමාජයේ දැන් සමහර වෙලාවට අපි දන්නවා ඔය හන්දිය මාර්ගවලට, දීවැඩියාට, පිළිකාවලට ඔයාලට වේත් කරගෙන ඉතින් බටහිර රෝහල් වලට යනවා, බටහිර වෙදකම කරනවා, ඇති වෙන වේත් ගන්නවා, ඊළඟට විකිරණත් කරනවා. අන්තිමේ හන්දි වලටත් ඔය හන්දිය මාර්ගව ආවම ඒක ගොඩාක් වයසේදී තියෙන ප්‍රශ්නයක්. වේත් ටික අරගෙන කොහොමද නැති වුණාම මොකද්ද අන්තිමට ගොඩක් අය කතා වෙන්නේ? සිංහල වෙදකමක්වත් කරලා බලමු නේද කියන තැනට එනවනේ අපි. කොහොම මේ වේද්‍යාදී ඔක්කොම මෙවුවා channel කරා විශේෂඥයෝ එක එක අය හම්බුණා. මේක හොඳ උනේ නැහැ. දැන් ඉතින් සිංහල වෙදකමක්වත් කරලා බලමු කියන තැනට අපි එනවනේ මානසිකත්වයේ. අපි කරනවනේ ඒක. කොරෝනා කාලෙත් ඔක කරානේ. ඒ වගේ දැන් එතකොට මේකේ සමානත්වයක් නැද්ද? බටහිර ලෝකයක් බටහිර වෙදකම උපරිමයට කරලා වැඩි වර්ධිනකොට එහෙම නැත්නම් ප්‍රතිකාරණයක් නැති වෙනකොට ඒකවල අනිත් විශේෂඥාංශයක් හදාගෙන තියෙනවා ලයිෆ්ස්ටයිල් ජීවන රටාව ආහාර පාන වෙනස් කරලා ලෙඩ හොඳ කරගන්න අපේ ඉතිහාසය තුලත් ඒකේ විදිහටම තිබුණා. අපේ දේශීය හෙළ වෙදකම, දේශීය ආහාර පාන රටාව සහ ජීවන රටාව. ඒක විස්තර ටිකක් මම ඔයගොල්ලෝකින් කියන්නම් මේ ඉවර කරලා. එතකොට මේ ප්‍රධාන පිලර්ස් 6ක් ඒගොල්ලෝ කියනවා. පළවෙනි එක තමයි නියුට්‍රිෂන් නැත්නම් පෝෂණය. ඒතකොට මේ පෝෂණයේ මූලධර්ම ඒගොල්ලෝ කියනවා minimally processed plant predominant diet කියලා. ඒ කියන්නේ ශාකමය ආහාර සහ minimally processed කියන්නේ පුළුවන් තරම් සකස් කරලා උයලා එහෙම නැත්නම් තෙල් දාලා එක එක විදිහට හදපු නැති ස්වභාවිකව ගන්න ශාකමය ආහාර වලින් තමයි පළවෙනිම එක. පළවෙනිම පිළ එක එහෙම නැත්නම් පළවෙනි කුළුණ. මේ 6 ජීවන රටාව වෙනස් වෙනවා. මේක අපිට අපේ ජීවිතවලට අපිට භාවිතා කරන්න පුළුවන් නම් මම අර කියපු සමීක්ෂණයේ ප්‍රතිඵල ඉතාම ලීසින් ගන්න පුළුවන් මාස 3ක් 6ක් ඇතුළත. ඊළඟට කායික ක්‍රියාකාරකම් ෆිසිකල් ඇක්ටිවිටි කියන එක ඒක කියනවා අනිතරමින් මේකට කියන දවසකට එවරිඩේ දවසකට අඩු ගානේ යම් කිසි පැය භාගයක්වත් ව්‍යායාම කරන්න කියලා අපිට සතියකට අඩු ගානේ දවස් 3ක්වත් මේ ව්‍යායාමයක් කරන්න පුළුවන් නම් ඉතාම වැදගත්. ඊළඟට ඒගොල්ලන්ගේ අනිත් එක තමයි නිින්ද සාමාන්‍යයෙන් අවම වශයෙන් පැය 7ක් සහ 9ක් කියලා කියනවා. නමුත් අපිට ප්‍රධාන ඇත්තට මේක ලැබෙලත් අපි එහෙම නිදාගන්නේ නැහැ. වක් වෙලාවට ළමයි ළඟ පාඩම් කරනවා කිව්වට මොබයිල් ෆෝන් වල, ස්මාර්ට් ෆෝන් වල
වැඩිහිටියෝ උනත් ඒක කම්පියුටර් වල ලැප්ටොප් වල අපිට පැය 7ක් නිදාගත්ත දවසක් මතක් කරන්න පුළුවන්. නිින්ද ඉතාම වැදගත්. ඒකේ තුන්වෙනි කාරණේ තමයි නිින්ද. අනිත් එක ස්ට්‍රෙස් මැනේජ්මන්ට්. ඒ කියන්නේ ආතතිය පාලනය කිරීම, ඒකට වන විදියට අපි මානසික සකස් කිරීම. ඊළඟට රිස්කි සබ්ස්ටන්ස් අවොයිඩන්ස් කියලා කියනවා. ඒ කියන්නේ මේ ඇබ්බැහි වෙන කාරක, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය, මත්පැන්, ධූමපානය වගේ ඇබ්බැහි වෙන සාධක වලින් අයින් වීම. හතරවෙනි එක ඉතින් හයවෙනි එක ඉතාම වැදගත්. කනෙක්ටඩ්නස් කියන්නේ අපි අන්තර්පුද්ගල සමජතාවය. මොකද අපි හුඟක් වෙලාවට අපි දකින කාරණේ තමයි දැන් දරුවෝ පාසල් වියේ සමහර විශ්වවිද්‍යාලවල මේ ප්‍රශ්න විසඳන්න හදන්නේ හුඟක් වෙලාවට මොබයිල් ෆෝන් එකේ නැත්නම් ස්මාර්ට් ෆෝන් එකේ ඉන්ටර්නෙට් එක හරහා. ඉස්සර අපේ සමාජයේ මේ බලනකොට හොඳට තේරෙනවා අපේ සමාජයේ අපි කොහොමද ප්‍රශ්න විසඳුවේ කියලා. අපේ ගෙවල් වල මේ රැට විශේෂයෙන් ආහාර ගන්නකොට අපි පවුල එකට ආහාර ගත්තේ අම්මා තාත්තා දෙමව්පියෝ වැඩිහිටියෝ දරුවෝ සමාජය. කිසියම් එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි සිස්ටම්. ඉතින් ගෙදර දරුවෙක්ගේ ප්‍රශ්නයක්, ගෙදර ප්‍රශ්නයක්, සමාජීය ප්‍රශ්නයක් තිබුණාත් අපි මේවා සාකච්ඡා කරලා තමයි විසඳුවේ. නමුත් දැන් හුඟක් වෙලාවට දරුවෝ ෆෝන් වලට මේවට පුරුදු වෙලා සමාජ දරුවෝ එකට කන්නේ වෙන වෙනම කන්නේ. කන්න කතා කරන්නත් ෆෝන් එකෙන් කතා කරන්නත් වෙන වෙනම කාමරවල ඉන්නේ. ඉතින් මේ කනෙක්ටඩ්නස් එහෙම නැත්නම් එකිනෙකාට තිබුණ අන්තර්පුද්ගල සමගතා මොබයිල් ෆෝන් නිසා තව ගොඩාක් ඈත් වෙලා තියෙනවා. ඉතින් ඒක ප්‍රධානම සාධකයක් තමයි මේ ලයිෆ්ස්ටයිල් just new අලුත් විශේෂඥාන්සේ ඇමරිකාවේ ඩෙවලොප් වෙලා තියෙන. දැන් යුරෝපීය රටවල ඒක ඇවිල්ලා තියෙනවා. ඊළඟට දැන් මේ නිරෝගීකම ගැන කතා කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් ගොඩක් අය කියනවානේ දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙනම් දරුවෝ වැඩෙන්න ඕනේ. වැඩෙන්න නම් ප්‍රෝටීන් ඕනේ. ඒක ප්‍රෝටීන් ඕන නම් මස් මාළු විතර දෙන්න ඕනේ. ඒකනේ දැන් බටහිර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාලයක් කිව්වේ සමාජ පෝෂණ විද්‍යාඥයෝ විශේෂඥයෝ කිව්වේ. නමුත් මේ මතය හරිමද කියන ප්‍රශ්නේ අපිට ආවා මේ සියලු රිසර්ච් වලින් ඉන්න තොරතුරුත් එක්ක බැලුවාම. ඊට පැහැදිලිවම අපි දැක්ක මේ රෝගීන් සම්බන්ධ රිසර්ච් වලදී අධික ලෙස මස් මාංශ භාවිතය, මත්පැන් භාවිතය, මොබයිල් ෆෝන් මේ බැලුවාම ආහාර පාන රටාව ගැන ගත්තත් මේ ගොඩක් ඒවට හේතුව මේ වැරදි ආහාර පාන රටාව. ආහාර පාන ගත්තාම කෙලින්ම ආහාරයේ තියෙන දේ ඒ විදිහටම අපිට ලැබෙනවා නම් ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්. එතකොට එතනදී හුඟක් වෙලාවට අපි ආරක්ෂිතයි. ඒ කියන්නේ එතනදී දැන් ප්‍රෝටීන් උනත් ගන්නකොට ඒ සමහර වෙලාවට මාංශමය ආහාරයේ මේ ගැටලු ප්‍රශ්න ටිකක් තියෙනවා තමයි. නමුත් මේක පිළියෙල කරන්න නම් තව හුඟක් දේවල් එකට දානවා. වස මේ හුඟක් දේවල් රසකාරක, වර්ණකාරක, කෘතිම දේවල්, පාට මේවා ඔක්කොම එනවා. ඒ වෙලාවට තව ටිකක් වස දෙනවා. ඊළඟට අධික ලෙස තෙල් භාවිතය. ඒකට තෙල් භාවිතය කිව්වම දැන් අපේ රටේ පොල් තෙල් වලට 80ක් විතර මේ පොල් තෙල් වල පාම් ඔයිල් සම්බන්ධ කරලා තියෙනවා. පාම් ඔයිල් දාපුවා ඒ පොල් තෙල් නිෂ්පාදනය කියන සංගමයේ අය තමයි කියන්නේ මේකෙන් මොනවාරි විසඳුමක් දෙන්න කියලා. ඒකට පාම් ඔයිල් කියන්නේ තනි කරම 50%ක්ම සංතෘප්ත මේද තියෙනවා. පාමිටික් ඇසිඩ් කියන සංතෘප්ත මේදේ. එතකොට හෘද රෝග සහ කොලෙස්ටරෝල් වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ සංතෘප්ත මේද සැචුරේටඩ් ෆැට්. මේ පාම් ඔයිල් යොදපු පොල් තෙල් භාවිත කිරීම අනිත් පැත්තෙන් ඒ පොල් තෙල් යොදා නැවත ආහාර බැඳලා ඊළඟට විවිධ ක්‍රම වලට සකස් කරන එකකින් තව ටිකක් විශ්ල කරනවා. මොකද මේක අධික උෂ්ණත්වයට රත් වෙනකොට මේවා ඔක්සිකරණය වෙලා මේකේ තියෙන ෆැටි ඇසිඩ් ට්‍රාන්ස් ෆැට් කියන එක හැදෙනවා. ඒවා අධික ලෙස හෘද රෝග ඇති කරන්න හේතු වෙනවා, පිළිකාකාරකම් වෙනවා. ඉතින් මෙතනදී මම මේ ජර්නල් එකක් ගෙනාවා. මේක ලියලා තියෙන්නේ ඔයගොල්ලෝ කවුරුත් මම හිතන්නේ අපි වැඩි හිටියයි දන්නවා හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමෙක් හිටිය අපිට උගන්වපු ඩී.පී. අතුකෝරිය කියලා. ඉතින් මේ 2005 ආටිකල් එකක්. මේකේ උගක් කරුණු තියෙනවා. ආහාර පාන රටාව. ඔහු පැහැදිලිවම ඔහුගේ ලෙඩුන්ගේ ආශ්‍රිතවත් කරපු සමීක්ෂණවල කියලා තියෙනවා prevention of heart disease through a vegetarian diet කියලා. මේක ඉතින් පැහැදිලිවම තියෙනවා. මේ අර disease reversal කියන concept එක. ඒකයි මම මේක අරන් ආවේ. එදා 2005 දී අතුකෝරල හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමා කියනවා vegetarian diet එකක් ගත්තාම හෘදේ අර කොලෙස්ටරෝල් තැම්පත් වෙලා ඊළඟට මේ කොලෙස්ටරෝල් මේව බ්ලොක් වෙලා රුධිර වාහිනී වෙන එක ආපහු රිවර්ස් වෙනවා කියලා vegetarian diet එකේ. මේ තුමා මේ ආටිකල් එකේ කියලා තියෙනවා.
ඊළඟට පිළිකා ඊළඟට අක්මාවේ මේද තැන්පත් වීම මේ ඔක්කොම දේවල් බරපතල වීම අඩු වෙනවා කියලා ප්ලාන් බේස්ඩ් ඩයට් එකේ. ඉතින් මේක ඇත්තටම 2005 දී ප්‍රකාශ කරා. දැන් අවුරුදු 20කටත් එහා ගිහිල්ලා මේක අද අපි ඇත්තටම අත්දකිනවා රෝගීන් තුලින් මේ ආහාර පාන රටාව වෙනස් කිරීම නිසා සිදු වෙලා තියෙන දේ. මම සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගොඩක් මම හිතන්නේ කිව්වා සමාන පෝෂණ විශේෂඥයෝ කිව්වා මේ ආහාර ගන්න දරුවන්ට විතර දෙන්න මේ කියලා මාළු දෙන්න මස් දෙන්න එහෙම කියලා ප්‍රෝටීන් එක දෙන්න. නමුත් ඇඟේ වැඩෙන්න ඕනේ ශරීරේ වැඩෙන්න ඕනේ සියලුම ප්‍රෝටීන් ශාකමය ආහාර වල අඩංගු වෙලා තියෙනවා. ශරීරයේ අත්‍යවශ්‍ය ඇමයිනෝ ඇසිඩ් බව. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයෙන් බෝනෝන රෝගයකින් පළ කරපු පොතක්. මේ පොතේ ඇත්තට මේ වලකලා තියෙන වික්ෂුන් වහන්සේලාගේ දානේ සකස් කිරීම පිළිබඳව ගයිඩ්ලයින් එකක් මාර්ගෝපදේශ සංග්‍රහයක් විදියට. මම මේකේ කරුණු කීපයක් විතරක් කියනවා. ඒතර ඔයගලන්ට මේ අදහසක් ගන්න පුළුවන්. සීනි පැණි රස සහ පැණි බීම අඩුවෙන් පිළිගැන්වීම කියන එකයි. අධික සීනි භාවිතය මගින් වෙන්න පුළුවන් හානිය. අපි හිතන්නේ සීනි වැඩි වුණාම පිළිකා මේ දියවැඩියක් වැඩි තරක් කියලානේ. නමුත් අධික සීනි භාවිතයෙන් ඔබීසි එහෙම නැත්නම් තරබාරු බව හෘද රෝග දියවැඩියා වගේම සමහර පිළිකා වැඩිීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා කියලා කියනවා. අධික සීනි භාවිතය. ඒක සීනි භාවිතය. ඊළඟට අධික ලෙස මාංශමය ආහාරය නිසා හෘද රෝග සහ පිළිකා වැඩිවීමේ වැළඳීමේ අවධානම වැඩි කරයි. දැන් පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශෙත් කියනවා. එම කෙරෙහිදී අපි දරුවන්ට කියනවා බුලන්තර මස් පාන විතර ටිකක් කියලා. මේක නිසා මේ දෙක එකට යන්නේ නැහැ. අනිත් පැත්තෙන් මේ තියෙන්නේ ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණාංශයෙන් ලියපු පොතක් food based dietary guideline for Sri Lankans කියලා. මේ සියලු දැනුම අපි තියාගෙන තමයි මේ වැරදි ආහාර පාන රටාව ජීවන රටාව තවමත් අනුගමනය කරන්නේ අපි දරුවන්ට දෙන්නේ. ඒතකොට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් 2021 මේ ගයිඩ්ලයින් එකේ ඉතා පැහැදිලිවම කියනවා health benefits of plant based diet එකේ cholesterol පිළිකා ඊළඟට obesity heart disease stroke diabetes මේ සියලුම රෝග ගත්තාම අවදානම ශාකමය ආහාරය ගන්න අයගේ අඩුයි සත්ව ආහාර ගන්නවට වඩා. ඒක ඉතා පැහැදිලිවම තියෙනවා ලුණු ගැන වෙනම කියලා තියෙනවා. දැන් ගැටලුව තියෙන්නේ මේ ඊළඟට තව එක සටහනක් මම පෙන්නන්න කැමතියි. මොකද අපි ගොඩක් වෙලාවට සාක්ෂි ඇතුව පෙන්නුවොත් තමයි එකක් තමයි ඒක සාර්ථක වෙන්නේ අනිත් පැත්තේ පිළිගැනීම ඇති වෙන්නේ. මේ තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කරපු රිසර්ච් වාර්තාවක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා තරබාරුව දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද රෝග වැනි නොවන රෝග පමණක් නොව උණ පෝෂණය වළක්වා ගැනීමට දේශීය පාරම්පරික ආහාර එම ආහාර පිළියෙල කරන පාරම්පරික ක්‍රමද අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගනී කියලා. දැන් මේ කියන්නේ මොකද්ද? කියන්නේ අපේ ආහාර පාන රටාව ජීවන රටාව ආයි පරණ තැනට යන්න කියන එකනේ. දැන් කෘත්‍රිම ආහාර අලුත් ආහාර ඊළඟට ඔය කියන එක ඔය සොසේජස් කියයි එක විදියට පිළියෙල කරපු ආහාර අධික තෙල් සීනි පැණි ඊළඟට මේද ඔක්කොම අඩංගු ආහාර නිසා රෝගී වුණාට පස්සේ ඊළඟ මේ ඔක්කොම මං කිව්ව බටහිර ලෝකයකට හේතු වෙනවා. ඒකට අපේ බටහිර ලෝකයේ පරීක්ෂණවල අපි කිව්ව තොරතුරු ටික හොයාගත්ත නිසා ඒගොල්ලෝ අලුතෙන් විශේෂඥාන්සේක ඩෙවලොප් කරගෙන මේ බේරෙන්න උත්සාහ කරනවා. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉත පැහැදිලිවම කියනවා පුළුවන් තරම් ඒ රටවල තියෙන පාරම්පරික ආහාර පාන රටාවට යන්න කියලා. ඊළඟට ඒව පුළුවන් තරම් අඩුවෙන් විශේෂ ක්‍රම දාලා පිළියෙල කරන්න නැතුව ගන්න කියලා කියනවා. කියන්නේ fresh plant based diet. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා මම අර කලින් කියපු හිපොක්‍රටිස් ක්‍රිස්තුපූර්ව 400 ගණන් වල හිටියේ. එතුමා කියලා තියෙන්නේ තනිකරම එයා දැන් මේ වගේ පරීක්ෂණ විශේෂඥ මේ දැනුම ඒව මුකුත් නොතිබුණ කාලෙක මේ ලෙඩ දිහා බලලා සමාජීය දිහා බලලා ඔහු
නිරීක්ෂණ කීපයක් කරලා තියෙන එකක් තමයි තරබාර බව obesity තියෙන අයට ලෙඩ රෝග වැඩි කියන එක. දෙවෙනි එක තමයි සත්වමය ආහාර ගන්න අයට ලෙඩ රෝග වැඩි කියලා. ඔය කියලා තියෙන plant based diet එකෙන් තමයි නිරෝගී වෙන්නේ කියලා විශේෂයෙන් fresh plant based diet කියලා. මේ හිපොක්‍රටිස් නම් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා. ඊළඟට ඔහු කියලා තියෙනවා ආහාර තමයි අපි ඖෂධ විදියට ගන්නවා කියලා. ආහාර තමයි අපේ ඖෂධය. let food be the medicine කියලා කියනවා. ආහාර ඖෂධ ගන්න ඕනේ කියලා. නම් දැන් ඒක විරුද්ධ තැන වෙලා තියෙන්නේ. ඖෂධ තමයි වයසට යනකොට ආහාර විදියට මම හිතන්නේ අවුරක් විතර ඉන්න වයසට එනකොට ගන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා සියලුම නිර්ණායකයන් එහෙම නැත්නම් උපදේශ ගයිඩ්ලයින් වයලේට් කරලා එහෙම නැත්නම් උල්ලංඝනය කරලා තමයි මේ අවුරුදු දශක ගාණක් තිස්සේ මේ අපේ ආහාර පාන රටාව සෞඛ්‍ය පුරුදු ජීවන රටාව ගමන් කරලා තියෙන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියාගේ මූල ධර්මයන් උල්ලංඝනය කරලා අපේ දේශීය ආහාර පාන රටාවත් උල්ලංඝනය කරලා තමයි මේ රටාව ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට උඩ. එතකොට දැන් අපි මොකක්ද කරන්න ඕනේ? මේ ඊළඟ සාධක වලින් ඉතා පැහැදිලිවම පේනවා. ඊළඟට මේ තව මේ පරීක්ෂණ වාර්තාවක් මම ගෙනාවා. මේක ඇත්තටම මේ දැන් අපි කියනවානේ ශක්තිමත් භාවයේ ඉන්න එහෙම නැත්නම් මලද ක්‍රීඩා කරන අයට ප්‍රෝටීන් දෙන්න, ඒකට හදපු විශේෂ පිටි වර්ග දෙන්න, විතර දවසට මෙච්චර දෙන්න. නමුත් හොඳට බැලුවොත් එහෙම වැඩිපුර සත්ව ලෝකේ වැඩිම ශක්තිමත් සතා ඇත අලිය. ඊට ගෝණ බැලුවහම මේ සත්තු ඔක්කොම ශාක්‍යමය ආහාරය තමයි ගන්නේ. ක්‍රීඩකයන් ගත්තොත් එහෙම මේ කරපු රිසර්ච් වාර්තාවක කියනවා ඇත්තටම ඒ කියන්නේ high cholesterol and meat consumption and high cholesterol level එක නිසා. දැන් මේ මාංශමය ආහාර සහ තෙල් අධික ආහාරය ගැනීම නිසා ලේවල තියෙන අර විස්කෝසිටි ඝනත්වය වැඩි වෙලා ඔක්සිජන් ඩිලිවරි එක ඔක්සිජන් ලබා දීමේ ප්‍රතිශතය අඩු වෙනවා. ඊළඟට දුර දිවීමේ හැකියාව සහ ඒකට දරා ගැනීමේ හැකියාව අඩු වෙනවා කියන මේ සාධක ඉතා පැහැදිලිවම මේ රිසර්ච් වාර්තාවල තියෙනවා. බුද්ධිමය පැත්තෙන් ගත්තොත් ඒක ලෝකයේ ඉන්න හොඳම විශේෂඥ මේ ලෝකයේ ඉන්න හොඳම විශේෂඥ මෙතන විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්. ඊළඟට තව ඊට වඩා විද්‍යාඥයෝ තෝමස් ආල්වා එඩිසන්, අයිසැක් නිව්ටන්, ඊළඟට මහා ප්‍රඥාඥයෝ ඉන්දියාවේ රසල් වගේ අය. ඒ අය ගත්තත් බුද්ධිමය හැකියාව ගත්තත් මේ ආහාර පාන රටාව තුලින් තමයි ඒගොල්ලෝ දෙට ඇවිල්ලා තියෙන්නේ. හුඟක් අය ඇත්තටම plant based diet එකෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. දැන් ලංකාවේ කරපු රිසර්ච් වල වාර්තා කීපයක් මම මේ අරන් ආවා. ඇත්තටම මේ සාක්ෂි හුඟක්ම වැදගත් වෙනවා. දැන් මේ කියන්නේ මේ අපේ ආයුර්වේද වෛද්‍යවරයෙක් කරපු පරීක්ෂණයක් වල රෝගීන් සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ වාර්තාවක්. විශේෂයෙන්ම වකුගඩු රෝග සම්බන්ධයෙන් සායනවලදී ඔහු තනිකරම දීලා තියෙන්නේ අපේ දේශීය කැඳ පළවෙනි කාර්යය. දේශීය කැඳ. ඊළඟට හාල් ගත්තොත් එහෙම අපේ දේශීය හාල්. කැඳ ඊළඟට අපි කියන්නේ මේ ස්පයිසස් එහෙම නැත්නම් අපේ කුළුබඩු ඒවා සහිත අපේ දේශීය ආහාර තමයි දීලා තියෙන්නේ. ඒ දුන්නට පස්සේ මේ වකුගඩු වල ඔයගොල්ලෝ දන්නවා මේ ක්‍රියාකාරීත්වය බලන ප්‍රධාන ඉන්ඩෙක්ස් එක තමයි මේ සීරම් ක්‍රියේටිනින් සහ බ්ලඩ් යූරියා. මේ ක්‍රියේටිනින් බ්ලඩ් යූරියා අඩු වෙලා තියෙන ප්‍රමාණය. කියන්නේ පැත්තෙන් රුධිර පීඩනය අඩු වෙලා තියෙන ප්‍රමාණය. සමහර වෙලාවට ඩයලයිස් කරලා කරපු ලේතු ආපහු ඩයලයිස් කරන්න නැතුව තත්ත්වයට ක්‍රියේටිනින් අඩු කරපු අවස්ථා. ඊළඟට වකුගඩු බද්ධ කරන්න හිටපු රෝගීන් ඒ අවස්ථාවේ මුදවගත් අවස්ථාව පිළිබඳව මේ පරීක්ෂණ වාර්තාව තියෙනවා. ඒක ඉතාම පැහැදිලිව තියෙනවා. මේ ඊළඟ තවත් වාර්තාවක් මට හම්බුණා. අක්මාවේ මේද තත්ත්වය ගැන මම කතා කරා. අක්මාවේ මේද කියන එක ලොකු ප්‍රශ්නයක් අපේ රටේ විශේෂයෙන්ම දරුවන්ගේ. මොකද අක්මාවේ මේද තැම්පත් වුණාම ඒක ස්ටේජස් 4ක් තියෙනවා. 1 2 3 4 කියලා ඔයගොල්ලෝ සමහර දන්නත් ඇති වෛද්‍ය වාර්තා දැක්කම. මුල අවස්ථාව දෙක ආපහු හරවන්න පුළුවන්. ඒ කියන්නේ රිවර්ස් කරන්න පුළුවන්. නමුත් 3-4 ගියාට පස්සේ කියන්නේ හොඳටම තැම්පත් වෙලා අක්මාවේ සෛලත් විනාශ වුණාට පස්සේ ආපහු හරවන්න බෑ, රිවර්ස් කරන්න බෑ. එතකොට ඉරිවර්සිබල් ස්ටේජ් එකේ අක්මාව ඩැමේජ් වුණාම අන්තිමට හැදෙන්නේ සිරෝසිස් කියන තත්ත්වය. අක්මාව කර්මන්නේ.
නමුත් අපේ දේශීය හාල් වර්ග සහ දේශීය කැඳ ඒ ජීවන රටාවට විතරක් වෙනස් කරලා අනිත් සියලුම සාධක එක විදිහට තියලා මේ පරීක්ෂණ ළමයි 28 දෙනෙක් කරපු පරීක්ෂණයකදී මේ ස්ටේජ් එක ආපහු මුල තත්ත්වයට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ස්ටේජ් 3 තියලා ස්ටේජ් 2 ස්ටේජ් 4 තිබුණා ස්ටේජ් 3 සහ 2 දක්වා ආපු පරීක්ෂණ වාර්තාවක් තියෙනවා. මගේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා කොරෝනා කාලේදී නාවින්‍ය ආයුධ පරීක්ෂණ ආයතනයේ සහ රාජගිරිය ආයුධ රෝහලේ ගිහිල්ලා අපි මම බැලුවා ඊතර ප්‍රධාන වෛද්‍යතුමා ආයුධ කොමසාරිස්තුමා ඇතුළු තා කොරෝනා වාර්ඩ්වේ ඉන්න වෛද්‍යවරු රෝගී සියලු දෙනාම ඒ කාලේ හිටපු අය හම් වෙලා කතා කරලා සහ රාජගිරිය රෝහලේ දැන් ඒ කාලේ අනිවාර්ය රටේ සෞඛ්‍ය නීතියක් තිබුණා කොරෝනා ගැන උගත් බය වෙලා ඉන්න කාලේ උස්ම ගන්න අමාරු වෙලා නියුමෝනියා තත්ත්වය ඇවිල්ලා කොහොම හරි ලේවල ඔක්සිජන් බලනවා පීල බලලා 98කට වඩා ඔක්සිජන් අඩු වුණොත් අනිවාර්යයෙන්ම රජයේ රෝහලකට ඇතුල් වෙන්න ඕනේ බටහිර රෝහලකට. ඒක තමයි තිබුණා මේ ගයිඩ්ලයින් එක නෙමෙයි නීතිය. වෙන කොහෙවත් ට්‍රීට්මන්ට් යන්න බෑ. සිංහල බෙහෙත්වත් ආයුර්වේදවත් ඒව රහන. අනිවාර්යයෙන්ම රජයේ රෝහලකට යන්න ඕනේ. රජයේ රෝහලට ගියාම ඊට පස්සේ අර කොරෝනා වාර්තුවකට දානවා. එතකොට අර ඔක්කොම ආවරණ දාලා මුඛාවරණ ඔක්කොම දාගෙන දවසට දෙපාරයි යන්නේ එදියන් සාවෛද්‍යවරු. අර මේ සම්පූර්ණ පවුලෙන් ඈත් කරලා තියෙනවා. අපි දන්නේ හොඳ වෙනවද නැද්ද මොනවද වෙන්නේ කියලා. ඊට පස්සේ තව ටිකක් ඔක්සිජන් සැචුරේෂන් අඩු වුණාම 94 වඩා අඩු වෙලා දන්නේම නැතුව අර මැෂින් එකට හයි කරනවා මොකද වෙන්ටිලේටර් එකට. ඊට පස්සේ ආපහු ගොඩ එනවද මැරෙනවද කියන එක කාටවත් කියන්නේ. ඒක තමයි තිබුණේ තත්ත්වය. එතකොට මම දැක්ක නාවින්නේ ආයුධ ඒ කොරෝනා වාර්තුවේ. එතකොට ඒක නීතිය නිසා අපි අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕනේ. ඒ කියන්නේ ආයුර්වේද හෝ දේශීය රෝහලකට රෝගීක ඇතුළු කිරීම තහනම්. ඒවා තිබුණේ ඉන්ටර්මීඩියට් සෙන්ටර් කියලා අතරමැදි ස්ථාන විතරයි. ඔබ්සර්වේෂන් යුනිට් විතරයි තිබුණේ. රාජගිරියත් එහෙම. ඒ කියන්නේ ලෙඩාව ඇතුළු කරන කැමැති අයට ආයුර්වේද රෝහලට ඇතුළු කරනවා. ඒ තියෙන දේවල් දෙනවා. ඊට පස්සේ අඳුන ගමන් 94 අඳුන ගමන් අනිවාර්යයෙන්ම රජයේ රෝහලකට අනිනවා. ඒක තමයි නීතිය. නමුත් ඒ කාලේ මම දැක්ක රෝගීන් තමන්ගේ කැමැත්තෙන් ඒ වෛද්‍යවරු කිව්වා සමහර වෙලාවට ඔක්සිජන් සැචුරේෂන් හොඳටම අඩු වෙලා සමහර 60 70 වෙලත් දේශීය වෛද්‍ය ක්‍රම වලින් සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලින් ඒ අය හොඳ වුණා. ඒ කියන්නේ ඒ වගේ 60 70 වෙනවනම් රජයේ රෝහලක අනිවාර්යෙන් මැෂින් එක ටයිප් කරනවා. ඊට පස්සේ ඌ සමානට මේ යන හොඟක් වෙලාවට වෙන්නේ මේ යන එක තමයි. ආසාදන වලින් සහ ඒ ඇති වෙන සංකූලතාවයන් නිසා මැෂින් එක ටයිප් කරනවා. නමුත් 60 70 වගේ අඩු ඔක්සිජන් ප්‍රතිශතයේදී මේ රෝගී බේරුණා. මොනවද කරේ? එකක් තමයි නායට දාන අර නෂ්ට කරන ඒ දුමාල ටික. ඊළඟට උගුරට හොදන්න වෙනම බෙහෙත් වගේ තිබුණා. ඊළඟට කැඳ වර්ග තිබුණා පෝෂණය එන්න. තව වෙනම බෙහෙත් වර්ග තිබුණා බොන දේවල්. දේශීය වෙදකම් ඊට අනිත් පැත්තේ මානසිකව එයාගේ තියෙන ඒ ආතතිය සහ ඒ බය ඒ කාරණා පන බය මේ කාලේ තිබුණේ කොරෝනා කිව්වා. ඒක නැති කරන්න යම්කිසි භාවනා කරනවා. එහෙම නැත්නම් මනස හැදෙන ක්‍රම අධ්‍යාත්මික ක්‍රම වේද ඒ සියලුම රෝගීන්ට අනුගමනය කරා. ඒක මම දැක්කා. ඒ සියලුම ක්‍රම වලින් හැදුණා. එතකොට දැන් අපිට පේනවා නේද මෙච්චරලා කතා කරපු තැනට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ බටහිර ලෝකයේ අර වෙනම ලයිෆ් ස්ටයිල් මෙඩිසින් කියලා විශේෂඥාන්ශයකුත් වෙන් කරගෙන ඒකේ ප්‍රධාන අංශ 6ක් තියෙනවා. ඒකේ ප්‍රධානම එකක් තමයි ඔය ආතතිය අඩු කිරීම සහ ආහාර පාන රටාව ඇතුළු අර කියපු දේවල්. පසුවිස වලින් ඈත් වීම. අපේ දේශීය වෙදකමේ තියෙන එකක් තමයි ආහාර පාන රටාව. ඊළඟට ඔය විෂම දේවල් වලින් ඈත් වීම. ඊළඟට මානසික ස්ථාවරත්වය සහ අධ්‍යාත්මිකත්වය. ඒතකොට එතෙන්ටම තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊළඟ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා පුළුවන් තරම් ඒ රටවල තියෙන පාරම්පරික ආහාර පාන රටාවට තව විශේෂයෙන් සකස් නොකළ ආහාර වලට යනවා. ලෝක ඊළඟට තව තියෙන ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ඒ වාර්තාවකට ඒගොල්ලෝ කියලා තියෙනවා මේ මූල ධර්මයේ. එතකොට ලෝකෙට වරදින ලෝකයේ සාමාන්‍ය වැරදි වෙන්න යම්කිසි ක්‍රියාමාර්ග ගන්නවා. ඒත් අපි සමහර වෙලාවට තාමත් හුඟක්ම බලන්න.